හැමදාම යන්න හිත ඉල්ලන ලස්සන තැනකට අද අපි ගියා. ඉතින් මේක අපි ප්ලෑන් කරලා ගිය තැනක්වත් වීඩියෝ එකක් කරන්න කියලා හිතාගෙන ගිය තැනක්වත් නෙමෙයි. ඒ නිසා මට මෙතන ගොඩාක් තැන් මිස් වුණා. ගොඩාක් තැන් වල මං ගත්තේ ෆොටෝස්. මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මට ගන්න පුළුවන් වුණ ටිකයි තමයි මම දැම්මේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ගමන යන පාර හරිම ලස්සනයි. දෙපැත්තම කඳු වලින් වට වෙලා මාරම ලස්සනයි. අපි net එකේ search කරලා හෙව්වේ ලස්සන mountain view එකක් තියෙන හොඳ hotel එක. ඒත් ඒ හැම එකක්ම තිබුණේ ගොඩක් දුරින්. පැය දෙකමාරක් 3ක් විතර යනවා. ඉතින් අපි මෙතෙන්ට යනකම්ම දැනගෙන හිටියේ නෑ පැය කීකමාරකින් අපිට මේ වගේ තැනකට යන්න පුළුවන් වෙයි කියලා. මේ තියෙන ඒගොල්ලන්ගේ rooms මේ එක building එක තට්ටු දෙකක් නැත්නම් තුනක් තියෙනවා. එතකොට එක තට්ටුවක එක room එක. අපි ඉතින් මුලින්ම hotel එකට ඇවිල්ලා ඒගොල්ලන්ගේ welcome drink එක අරගෙන පොඩ්ඩක් rest කරලා lunch වලට ගියා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ rooms වලට යන පාර. මෙයාලගේ කෑමත් ප්‍රශ්නයක් නෑ හොඳයි. මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එහෙම නෙමෙයි. තැන ලස්සන නිසා මට දාන්න හිතුණා. රූම් එකට ඇතුල් වෙනකොටම මෙතන තියෙනවා ටී, කොෆි, එතකොට මිනි ෆ්‍රිජ් එක. මෙතනින් එහාට ඇත්තටම මේ රූම් එකත් හරිම ලොකුයි. හොඳට ඉඩ තියෙනවා. මේ අපේ රූම් එක. මේක ඉන්නේ මමයි, දුවයි, මගේ නෑනයි. තව අපිත් එක්ක නෑනගේ පුතාලා දෙන්න ගියා. ඒගොල්ලන් ඉන්නේ අපේ බිල්ඩින් එකට අල්ලපු බිල්ඩින් එකේ රූම් එකක. මේ වොෂ්රූම් එකත් ගොඩක් විශාල හොඳට ඉඩ තියෙනවා. අපි මේ හොටෙල් එකට ගිහිල්ලා දැන් මාස කීපයක් වෙනවා. ඇත්තටම කිව්වොත් මට මේකේ නම් මතකත් නැහැ. ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මේකේ වොෂ්රූම් එකේ ඉඳලා වගේම අපි රූම් එකේ ඇතුළේ ඉඳලා එළිය බලන්නත් මාර ලස්සනයි. එතන ඒගොල්ලන් දාලා තියෙන ග්ලාස් එකේ වින්ඩෝ එකෙන් පුදුම ලස්සනකට මවුන්ටන් වීව් එක පේනවා. එතකොට මේ තියෙන්නේ රූම් එකෙන් එළියට තියෙන බැල්කනි එක. බැල්කනි එකෙන් එළියට ගියාම මෙතන දකුණු පැත්තේ තියෙන අපිට ඉඳ ගන්න පොඩි බෙන්ච් එකයි ටේබල් එකයි දාලා ඉතින් ලස්සනට මවුන්ටන් වීව් එක පේනවා. එතකොට මේ පේන්නේ කර්ටන් එක වොෂ්රූම් එක. ඒකේ වොෂ්රූම් එක කියන්නේ එළියෙන් තියෙන බැල්කනියට වෙන්න. ඒ කියන්නේ ෂවර් එක විස් කරලා තියෙන්නේ එළියේ කඳු ටික ලස්සනට පේන විදිහට. ඕනනම් ඉතින් අපිට කර්ටන් එක වහගන්නත් පුළුවන්. මේ තියෙන්නේ බෙඩ්රූම් එකේ ඉඳලා එළිය පේන විදිහ. මම ආයෙත් ඔයාලට පෙන්නන්නම්. ෂවර් එක ළඟ ඉඳලා එළිය පේන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මෙතනින් එළියට ගියාම මේ කෑල්ල තියෙන එළියට වෙන්න. එක පැත්තකින් මවුන්ටන් වීව් එක අනිත් පැත්තෙන් බල්කනි එක. එතකොට මේ තමා මගේ බට්ටිච්චි. හයි. මේ ටික මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඈතින් වහිනවා. හරිම ලස්සනයි. එදා ලන්ච් එකට තිබ්බේ බුෆේ එක නෙමෙයි. අපිට ඕඩර් කරලා ගන්න තිබ්බේ. අපි ඉතින් ලන්ච් එක අරගෙන පොඩ්ඩක් එළියට ගිහිලා රෙස්ට් කරලා පූල් එකට ගියා. ඉතින් මට පූල් එකේ නම් වීඩියෝස් ගන්න බැරි වුණා. ඒ නිසා ඉතින් මම ෆොටෝස් දැම්මේ. පූල් එකේ ඉඳනුත් වටේ කඳු ටික මාර ලස්සනට පේනවා. එළියේ ලස්සන තැන්වල ෆොටෝස් ටිකක් තමයි මම දාලා තියෙන්නේ. කියන්නේ මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තටම වීඩියෝ කරගත්තා නම් ඒක ගොඩක් වටිනවා. මොකද මේගොල්ලන්ගේ ලොකු ඒරියා එකක් තියෙනවා. හොඳ ස්පේස් එකක් තියෙනවා. හැම තැනම ලොකු දංගස් පිරීලා. මේ තියෙන්නේ අපිට එහි රෑ පේන විදිහ ඒගොල්ලන්ගේ රූම්ස්. මේ පූල් එක එතකොට මේ පූල් එක උඩින් පේන විදිහ. මෙතන පූල් ඒරියා එකේ ඈතින් අපිට පේනවා බුද්ධ ප්‍රතිමාවක්. එතකොට මේ ඉන්නේ අපේ ඩ්‍රාමා ක්වීන්. එයාගේ කසින්ලට ඩිස්ටර්බ් කරන්න ගිහිල්ලා ඒගොල්ලන් නිදි කියලා මට ඩිස්ටර්බ් කරන්න එන වෙලාව. ඉතින් මේ අපේ පළවෙනි වීඩියෝ එක වැරද්දක් තිබුණා නම් සමා වෙලා වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයගලන්ට සුබ දවසක්. Thank you for watching.